අපි අම්මවත් සති දෙක තුනක් කොහොම හරි නවත්තගමු. ඔයා දන්නවනේ අපේ අම්මට මේ ගේ තරම් වෙන කොහෙවත් හරියන්නේ නැහැ. අප්පච්චිගේ අතින්ම හැදුන මේ ගෙදර කියන්නේ එයාට ගෙදරකට එහා ගිය හැඟීමක්. අපේ ජීවිතේ හැම ආදරණීය බැඳීමක්ම ඇති වුණ තැනනේ. ගිහින් එන්න ළමයෝ. අම්මට අලුත් ගෙදර පෙන්නන්න මෙයා හරි ආසාවෙන් හිටියේ. පරම්පරා ගානකට හරියන්න හදපු මේ මහ ගෙදරත් පුතාටනේ. මේ තමයි අම්මේ අලුත් ගෙදර. අප්පච්චි මහ ගෙදර හැදුවෙත් මේ ශක්තියෙන්ම තමයි. ගෙයක් කියන්නේ ජීවිත ගොඩ නැගෙන තැනක්. ඒ තැන හදන්න පුතා කරලා තියෙන්නේ හරිම තේරීම. අද සියවසකට අධික පරම්පරාගත විශ්වාසය රැකී අපේ රටේ අපේම සංස්ථා සිමින් ජීවිත ගොඩනගන ශක්තිය සංස්ථා